කරකටනද පාර good morning අපි යනවා පොඩි ගමනක්. ඉතින් අපි එන්නවා පිටිපස්සේ පුංචි ෆොටෝග්‍රැෆර් කෙනෙක් සින්නා ගයිඩ් කෙනෙක් මගේ යාළුවෙක් මමත් ඉන්නවා. මේ ගම ඇවිල්ලා මාර මේ පාරිසරික වැදගත්කමක් තියෙන ගමක්. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම මේ ගමට ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. උදේයේ ලොජ් එක තියෙනවා, ඔයාලට ඉන්න පුළුවන්, ඔයාලට කැමති විදිහට ඉන්න පුළුවන්. කනවා නම් කන්න පුළුවන්, උයනවා නම් උයන්න පුළුවන්, නටනවා නම් නටන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඉස්සරහින් කැම්ප් සයිට් එකකුත් හැදෙනවා. ඒ ඔක්කොම යූස් කරන්න ඕලා. ඉතින් ආරාධනාවක් කරනවා හැමෝටම එන්න කියලා. ඒකනේ වැලි බිස්නස් එකක් කරන්න පුළුවන් කවුරු මෙහෙට આવොත්. වැලි දිනවා සෑහෙන්න. දිත්වාගෙන් වෙනත් දාපුවා. දිත්වාගෙන් දිත්වා වැලි. කැලේ පයින්නේ අර හුඩල්ලෝ ගයි සෑහෙන්න. හරි ලකේ ගල පේනවා, හැන්දිරි ගල පේනවා, ඊට පස්සේ තුන්ස් ගල පේනවා. ඉතින් ඔය ඇලදිගේ උඩට ආවට පස්සේ තමයි අපිට මේ කොටස සෙට් වෙන්නේ. දැන් අපේ කට්ටිය උඩට ගිහින් ඉන්නේ. මේක වැටෙන්නේ තීන් ගඟටම තමයි. අපි යන ගමන් ඉන්නේ තීන් ගඟට වතුර දෙන සස්මලේ ඇලදිගේ.
ගහමට යන්න පාල්. අපිට පොඩි අකාරතැබ්බයක් වුණා. මෙතන ලිස්සල වැටුණ ගයාල්ල. ඉතින් පරිස්සමෙන් ඔයාලා මේ වගේ ඒවා එද්දි එන්න. ඉතින් ඕක තමයි විස්තරේ. මොකද උනේ? ඔව් දැන් ඉස්සලිස්සිය. අලි දෙපාරක් ඉස්සර වටනද? අර තුන් පාර. කිවර කරනද? තුන් පාර. ඒක අවුලන්නේ නැහැ. දෙකක පොඩ්ඩක් කේස්. දැන් පළවෙනි කේස් එක දෙවෙනි කේස්. මේ කැස්කේඩ්ස් වල ඔයාලට කාට හරි යනවා නම් මේ අපිට හුදේ අයියව කන්ටැක්ට් කරගත්තා නම් ඔයාලව එක්කන් යයි.